ආයුබෝවන් මෙඩිසින් වර්ල්ඩ් සිංහල වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සුවසනාබාධ විශේෂයෙන්ම ඇදුම සහ දිගුකාලීන පෙනහළු අවහිරතා රෝගීන් අතර ඉතාමත් බහුලව භාවිතා කෙරෙන ජීවිතාරක්ෂක ඖෂධයක් වන සැල්බිටමෝල් ඖෂධය ගැනයි. මෙය භාවිතා කළ යුත්තේ කෙසේද සහ එහි ඇති වැදගත්කම ගැන අද අපි වීඩියෝ එකෙන් පැහැදිලි කරගමු. සැල්බිටමෝල් කියන්නේ බ්‍රොන්කොඩිලේටර් කාණ්ඩයට අයත් ඖෂධයක්. අපේ පෙනහළු වලට වාතය ගමන් කරන නාලිකා යම් රෝගී තත්ත්වයක් නිසා හැකිලී ගිය විට හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. සැල්බිටමෝල් මගින් එම නාලිකාවල ඇති මාංශ පේශී ලිහිල් කර නාලිකා පුළුල් කරනවා. මේ නිසා වාතය පහසුවෙන් පෙනහළු වලට ඇතුළු වී හුස්ම ගැනීමේ අපහසුතාවය ක්ෂණිකව සමනය වෙනවා. ඒ නිසයි මෙය බොහෝ විට රිලීවර් ඉන්හෙලර් එකක් ලෙස හඳුන්වන්නේ. අපි දැන් බලමු මාත්‍රාව සහ ඖෂධයේ විවිධ ආකාර පිළිබඳව. සැල්බිටමෝල් ප්‍රධාන වශයෙන් ආකාර 3කින් ලබා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඉන්හෙලර්. හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවකදී ක්ෂණික සහනයක් ලැබීමට මෙය ඊටම සුදුසුයි. සාමාන්‍යයෙන් මෙය පෆ් එකක් හෝ පෆ් දෙකක් භාවිතා කරන්න පුළුවන්. මෙය ටැබ්ලට් ආකාරයෙන්ුත් ලබා ගන්න පුළුවන්. දීර්ඝකාලීන පාලනයක් අවශ්‍ය රෝගීන් සඳහා මෙම ඖෂධය වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා. තුන්වෙනි එක තමයි සිරප්. සිරප් ලබා දෙන්නේ කුඩා දරුවන්ට හෝ පෙති ගිලීමට අපහසු රෝගීන් සඳහායි. මතක තබා ගන්න ඉන්හෙලර් එක කෙලින්ම පෙනහළු වලට බලපාන නිසා එහි අතුරු ආබාධ අඩුයි. නමුත් ටැබ්ලට් සිරප් ශරීරය පුරා බලපාන නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් නියමිත මාත්‍රාවට අනුව ගත යුතුයි. අපි දැන් බලමු මෙම ඖෂධයේ අතුරු ආබාධ මොනවද කියලා. අත්වැවුලීම, හද ගැස්ම වේගවත් වීම, හිස රද. මෙම තත්ත්වයන් ඇති වුවහොත් කලබල විය යුතු නැහැ. නමුත් ඔබට හෘද රෝග හෝ අධිරුධිර පීඩනය වැනි තත්ත්වයන් තිබේ නම් මෙම ඖෂධ ගැනීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා දැනුවත් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය තොරතුරු සඳහා අපේ මෙඩිසින් වර්ල්ඩ් සිංහල channel එක සමග එකතු වෙන්න. ඔබට නිරෝගිමත් දවසක්.